අද පෙන්වන්න යන්නේ අපේ නැවේ ෆුවල් කන්සම්ෂන් එක. දැන් මේ වෙලාවේ අපි ෆුල් RPM තමයි දුවන්නේ. කියන්නේ මේන් එන්ජින් එක ෆුල් RPM. මේන් එන්ජින් RPM එකෙන් තමයි ඔක්කොම නැවේ ස්පීඩ් එක අරම්මනම් කතා වෙන්නේ. මේන් එන්ජින් RPM එක තමයි කතා කරන්නේ. දැන් මේන් එන්ජින් එක RPM එක මැක්සිමම් 93. දැන් අපි 81ක් කරනවා. මේ වෙලාවේ 80 RPM එක කියන්නේ revolutions per minute. එතකොට මේන් එන්ජින් එක මේ වෙලාවේ 81 RPM වලින් දුවද්දී නැවේ ස්පීඩ් එක 18.6 නොට්ස්. ඒ කියන්නේ පැයට නාවික සතුන් 18ක්. ඒ කියන්නේ කිලෝමීටර් පැයට කිලෝමීටර වලින් ගත්තොත් 34ක් වගේ. ඒ වෙලාවේදී ෆුවල් කන්සම්ප්ෂන් එක 6696යි ලීටර්ස් per hour. ඒ කියන්නේ මීටර් කියුබ් නම් 6.6යි 6ක් වගේ. ටොන් වලින් ගත්තොත් 6.15 ටොන්. 6.15ක් ටොන් පුච්චනවා පැයකට. මේ HFO සර්විස් කියන ටැන්කියෙන් තමයි මේන් එන්ජින් එකට තෙල් ගන්න. හරිද? මේ සෙට්ලින් HFO සෙට්ලින් කියන ටැන්කියෙන් තමයි සර්විස් ටැන්කියට තෙල් පුරවන්නේ. ඊට පස්සේ සෙට්ලින් HFO සෙට්ලින් කියන ටැන්කියෙන් HFO සර්විස් ටැන්කියට තෙල් පුරවන්නේ පියුරිෆයර්ස් කියලා තියෙනවා මැෂින් ජාතියක්. ඒකෙන් ඊට පස්සේ මේ HFO ටැන්ක් ඔය පෝට් ස්ටාර්බෝඩ් කියලා තියෙන්නේ. දැන් මෙන්න මේ ටැන්කි දෙකේ තමයි දැනට අපේ මේ තෙල් කියන්නේ ස්ටෝරේජ් ටැන්කි දෙක මේක. හතරක් තියෙනවා, දෙකක විතරයි දැනට තෙල් තියෙන්නේ. මේ දෙකේ ටොන් මං හිතන්නේ 4000ක් කොහෙද තියෙනවා. 3000කට 3500ක් 4000ක් තියෙනවා. හරිද? එතකොට මේ තියෙන්නේ තනිකර අපේ ෆොයිල් ට්‍රාන්ස්ෆර් කරන ලයින් ඩයග්‍රෑම් එක. දැන් මේ ඔක්කොම කරන්නේ මම. නැවේ 4th ඉන්ජිනියර්. එතකොට මේ දැන් 3 ස්ටාර්බෝඩ් කියන ටැන්කියෙන් තෙල් ට්‍රාන්ස්ෆර් කරන්න නම් මෙන්න මේ වෑල් එක අරින්න ඕනේ. දැන් මේ රිමෝට් වෑල් එකක් තමයි මේක. මෙතනින් මේක ප්‍රෙස් කරාම ටැන්කිය ගාව තියෙන වෑල් එක හයිඩ්‍රොලිකලි ඇරෙනවා. හරිද? ඇරුණාට පස්සේ දැන් ලයින් එක සෙට් කරලා තියෙන මේ වෑල් එක අරින්න ඕනේ. තව ලයින් එකේ ඉන්න අනිත් පැත්ත පෙන්නක පොඩ්ඩක්. ඔය කොළ පාට ඇරලා තියෙන්නේ වෑල් ටික ඔක්කොම ඇරලා තියෙනවා. ඊට පස්සේ HFO ට්‍රාන්ස්ෆර් පම්ප් කියලා තියෙන මෙන්න මේ පම්ප් එක ස්ටාර්ට් කරන්න තියෙනවා. ග්‍රීන් කලර් බටන් එකේ බුවම පම්ප් එක ස්ටාර්ට් වෙනවා. හරිද? ඊට පස්සේ මේ පම්පෙන් ගිහිල්ලා HFO සෙට්ලින් කියන ටැන්කිය තමයි පිරෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ පියුරිෆයර් කියලා මැෂින් එකක් ඔය පෙන්නන්නේ. දැන් මේක උතන අපේ මේ ඩයග්‍රෑම් එකනේ. ඒ මැෂින් එකෙන් තමයි සෙට්ලින් ටැන්කියෙන් තෙල් අරගෙන ඒක පියුරිෆයි කරනවා. පියුරිෆයි කරලා දෙනවා සර්විස් ටැන්කියට. එහෙම කරන්නේ මොකද? අපි නැවේ පාවිච්චි කරන්නේ HFO කියන්නේ heavy fuel oil. heavy fuel oil කියන්නේ ක්‍රූඩ් ඔයිල්. බෝර තෙල් ගාලා කියන්නේ බෝර තෙල් පිරිපහදු කරාට පස්සේ ඩීසල් පෙට්‍රල් අයින් වෙලා අන්තිමට ඉතුරු වෙන තෙල් ටික තමයි අපි නැව් වලට පාවිච්චි කරන්න ගන්නේ. මොකද ඒවා ලාභයි. මොකද ටොන් ගණන් ගන්න ඕනේ. ඒක ලාභින්ද ඒ තෙල් අරගෙන අපි ඒව නැවේදී පියුරිෆයි කරනවා. පියුරිෆයි කරලා තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔහොම තමයි නැවක ෆුවල් කන්සම්ප්ෂන් එක. ඒකට පැයට ටොන් 6.15ක තෙල් පුච්චනවා අපේ නැව මේ වෙලාවේ.